ඊයේ කොහෙද ගියේ? මම නැතුව මං ඊයේ මගේ යාළුවොත් එක්ක ක්‍රිකට් ගහන්න ගියා. ඇත්තද? ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් ගන්න ගියා. ඊට පස්සේ අපි අපේ ආච්චිලා ගෙදර ගියා. ඊට පස්සේ අපි සම්පූර්ණ රැම හිටියේ. එතකොට දැන් කාත් එක්කද ගියේ? මල්ල නෙමෙයි මේ අශන් එක්ක ගියේ. එහෙනම් යාළුවාට ගන්නකො කෝල් එකක් අපි යාළුවාගෙන් මහමු. යාළුවාට කෝල් කරලා මොන අහන්නද? කෝල් කරන්න? හරි මං ගන්න පඩි. කෝල් එකක් කමුකෝ. ස්පීකර්ස්. හෙලෝ යෝ කිය මචං මොකද ගානේ? තද්දල්ද බා කෑල්ලක් ටෝක් කර ඉන්නවා කොළම ඇවිල්ලා ඉන්නේ මේ ඒක නෙමෙයි මේ අම්මෝ උඹ කෙලපු පිස්සුව ඊයරා මචං බලගේ ආච්චිට කොහමද? මොකද බලගේ ආච්චිට කොහමද? හෙලෝ මගේ ගෑණි ස්පීකර් ෆෝන් දාගෙන මල් ළඟ ඉන්නේ හෙලෝ හෙලෝ මචං මේ ආච්චි රවුලන්නේ නැහැ මේ අලි ලැට්ටට ගියාම පොඩ්ඩක් මේ මම මේ ගත්තේ මේ පොඩි ප්‍රශ්නයක් අහන්න. අපි මොනවද බයියේ කරේ? ඒක නෙමෙයි. මේ අරුගේ බෝලේ හොයාගත්තද? බෝලේ? මේ අපි ක්‍රිකට් ගන්න මං ගියේ. ක්‍රිකට් ගන්න ගියේ. ඔව්. හරි. ඊට පස්සේ අපි කොහෙටද බං ගියේ? හච්චින් මචං අපි අයිස්ක්‍රීම් කන්නනේ මං ගියේ. අයිස්ක්‍රීම් කන්න ගියේ. හරි. ඊට පස්සේ කොහෙටද අපි ගියේ? බල්ලෝ? ඒ අපි උට ආදරයට කියන්නම. බල්ලෝ? මේ මචං මේ වෙන වචනයක් නෑනේ. බල්ලෝ. හෙලෝ මචං මේ අනේ මට කෝල් එකක් කරනවා මචං යාළුවෙක් පොඩි ෆෝන් එකේ තියන්න නෑ ෆෝන් එකේ තියන්න මම කෝල් දෙනවා අනේ හොමිට බා යා කතා කරේ තවටි. හෙලෝ මචං කියපම් මචං. මේ අනේ අරුගේ ගෑනිට ඔක්කොම වාට් වෙලා තියෙන්නේ මචං අනේ මේ මට පොඩ්ඩක් බලපන් මට කියපන් මේ ගෑනු පුතේ බල්ලෝ කියන එකට මොකද්ද කියලා තියෙන කියලා පොඩ්ඩක් බල්ලෝ අයියෝ බං බල්ලෝ කියන එකේ තේරුම අපි ආච්චිලා ගෙදර ගියා කියපුව කෙනේ බං. හරි අනේ thank you දෙයියෝ අනේ මම කොල්ල දෙන්න මම පොඩ්ඩක් කොල්ල දෙන්න හොමිටම් හෙලෝ මචං හෙලෝ මේ දැන් ඔබට ඕක මතක නැහැ ඔච්චරටම හරි හොඳට අහගන්න දැන් හරි මුලින්ම අපි ක්‍රිකට් ගහන්න ගියා හරිද ක්‍රිකට් ගහලා ඊට පස්සේ අයිස්ක්‍රීම් කෑවා හරිද හරියටම හරි අයිස්ක්‍රීම් කාලා රෑ පුරාවටම රෑ නිදාගත්තේ ඔක්කොම කරේ රෑ හිටියේ ආච්චිලා ගෙදරනේ බං ඔබට ඕක මතක නැද්ද හරියටම හරි මොකට පස්සේ කෝල් එකක් දෙන්න මචං හරි බං අවුලක් නැහැ මේ පරිස්සමෙන් හිටපන් ඈ හරිනේ තාම ෂුවර් නැද්ද මාව? හරි මට ඒව. මේ ඉන්නේ ඊයේ රාම් බාර කෙලපු පිස්සුව කවඩින්ගෙන් අර කෙල්ල පඩ වෙනවා යකෝ ඒ ඊයේ නම් ආතල්ලා